වෙනම පැත්තකින්ද දන්නේ දඹුල්ලට යන්න පාර. මේ ගඟ තියෙනවා අපි අහට යනකම්. ඒක හැබැයි සුපිරි ඒ පාර. ඔව් වැල් සුපිරි තමයි. ගඟ තියෙනවා දිගට ඔය පාර යනකම්. පට්ට ලස්සනයි. අර 100 අත දැම්මනි. නවත්තන්න බෑ නේද? අනේ පව් අප්පා. යන්නද දන්නේ. කොහෙට හරි යන්නද දන්නේ අසනීපයි දන්නේ නැහැ. කපාට අත දැම්ම කොහෙට යන්නද දන්නේ නැහැ. පොඩ බලමුද? හැබැයි ගා ගන්න ඉඩක් නැහැ පිටිපස්සේ. කොහෙ යන්නද? කොහෙ යන්නද? බකමුණට යන්න. එහා පැත්තෙන් එන්න. එහා පැත්තෙන් නගි. පිටිපස්සෙන් නගි. Nagi. Dora tahu tiara kan? Tune into Sun FM for live updates, insider scoops, and so much more. Pulang. One day encounter. Our match made in heaven. Ide itu. Ya. Bakamunට මෙතන ඉඳන් දුරද? නෑ අපි මේ දඹුල්ලට යන ගමන් අත දැම්ම දැක්කා මම කපාට අර වේගෙත් එක්ක මේ ගඟ තියෙනවා නේද දිගටම? වතුර අඩුයි නේද? සත්තු එහෙමත් එනවද? මේ කියන්නේ කිඹුලෝ යරුම් මෙවුන් එන්නවද? අරහෙන් මේ සොරව් ඇරියාම එහෙම එනවද නේද?
හැම වෙලේම බස් යන්නේ නැතුව ඇති මේ පාරේ. තව එහාට බහින්නේ. මේ හරියද? මේ child lock එකලා තියෙන එළියෙන් අරින්න. Okay, child lock එක දාලා තියෙනවා. with his music and not caring about that child that they have together as well, and said that he hasn't actually even reached out to meet the kid at all. Well, definitely go ahead and give yourself intrude. Where are these words coming from? Definitely go ahead and let us know about all these amazing, interesting drama that we have going on for you through our event website that is always there for you as well, right? When we're done with music, coming away, coming up next, we got Sabrina Carpenter with Juno, bringing you nothing but the best. The time for right now is 1:31. Ultimate audio experience. We're loud. අහන්න දඹුල්ලට කෙලින් ඉස්සරහට නේද කියලා? දඹුල්ලට කෙලින් ඉස්සරහට නේ යන්නේ තාත්තා. මෙහෙට නේ? හරි හරි. අපි ගිහිල්ලා එන්න. හරිසම යන්න. ඔව්. අපි ළඟ නෑනේ. මේක වෙන පාරක්. ඔන්න දැන් තමයි අර පාරකට සෙට් වෙන්නේ. ඔව් දැන් හරි දැන් මෙතන මේ පාර කොහෙටද දැන් සෙට් වෙන්නේ? දැන් කොහෙටද දාන්නව? මෙහෙටනේ. දැන් හරි පාර සෙට් උනේ. මම මේ වෙන කොහෙට හරි හරවගෙන තියෙනවා. ඒක නේ වෙලා. ඉතින් අතනින් මං අර හිතුව තනින් ඉන්නේ නැතිව. අර අපි මෙතනින් කෙලින්ම යන්නේ නැති. හරි. ඒකෙන් මේ පැත්තට යන්න. ඒකත් හොඳයි ඒක අතකට. දැන් මේ පාරකුත් දන්නවනේ. ගියොත් තම යන්න පුළුවන් කියලා. මෙයාව දාගෙන ආගෙන තපරාද පව්. ඔව් එනවා එතනින් ගොඩක් වෙලා ඉන්නේ යත්තා. පාර වාහන ඔක්කොටම අත දැම්ම දැක්කද ඔයා? ඔව් ඔව්. මොකක්ද කිව්වේ? කණ්ඩ දෙන්නේ නැද්ද මොකක්ද යා කිව්වා නේද? ඒක තමයි කෑම එකක් ගන්න යන්න කිව්වා. ඉතින් අපි අතේ කෑමක් නැහැ නේ අරන් දෙන්න. පාරවල ඉන්න ඔක්කොටම අරන් දෙන්න කිව්වොත් එහෙනම් අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ නේ. වෙන වෙලාවක වගේ නේද මොකක් කර ගන්න පුළුවන්. දැන් ඕවට රස්තියද වෙන්න ගියාම මොකක්ද කරන්නේ? ළමයි කියලා නේ දුවෙක් ඉන්නවා දුව පණ්ඩ දෙන්නේ නැද්ද මොකද කියන්නේ? ඕනේ අපි අපේ අම්මලා තමයි අපේ ආච්චිලා තියෙනවා කොච්චර කොහෙන් ගියත් කොහෙට හරි පාරක් තියෙනවා ඉතින්. වෙලාවට අතින් යන්න කලින් මේ පැත්තට මේව කරගත්තේ පාර අහලා. ඔව් නෑ ඒක මට තේරුණා වෙනසක් ලොකුවට වෙනසක් තේරුණා. අර මෙහෙම ගැප් එකක් එක්ක මෙහෙම පාර දෙපැත්තට බෙදලා තිබ්බේ. මං කල්පනා කරා පාලඟුත් එක්ක කපාට්ටම පාර වෙනස් වුණේ මං හිතාගත්තා මම වැරදියට තමයි ඇවිල්ලා තියෙන්නේ කොහෙන් හරි. නඩර එක දැනකින් හිතුණා මේ පැත්තට හරවලා නැත්නම් කෙලින්ද යන්නේ කියලා හිතුණා. මතනේ ඒකයි. මේ බලන්න මේ අලිබෙටි නෙවෙයි. කොහොමද? අලිබෙටි වෙන්න ඕනේ. කියන්නේ කොතරම් විදිහට බැස්සේ. එහෙමට එල්ල ඉන්නවා. මෙයා එහෙම නෑ තමයි. මං කියන්නේ එහෙම වාහන දවල දාගෙනකොට තියෙන ඒවා අරගෙන වහිනේ උන් ඉන්නවා. වාහන වලට අත දාලා.
බයිසිකල් වලටත් අත දැම්මා. නවත්තන්න ඉතින් එහෙමත් එක්කෙනෙක් තමයි. මේ වගේ ඉතින් වාහනයක නවත්තලා දාගෙන ගියා කියලා මොකවත් වෙන්නේ නැහැ නේ. අනික කොහොමද මේ පාර නම් බස් නැතුව ඇති. අය යට නෙමෙයි ගොඩක්ම නැතුව ඇති. ඔව් දැන් අපි එනකොටත් දැක්කේ නෑ. ඔව් ඒක වදිනකොට දැක්කේ මිනිස්සුන්ට මේ වාහන ගන්න සල්ලි නෑනේ මේ රටේ. එතකොට පොදු වාහන පද්ධතිය හරියට තියෙන්න ඕනේ. එහාට